2026 ජනවාරි 12 වන සඳුදා දිනයට ගෝල්ඩ් මාකට් එක ගැන කෙටියෙන් බලමු. පසුගිය සිකුරාදා ජනවාරි 9 වන දින වෙළඳපොළ වැසෙන විට ගෝල්ඩ් මිල ඩොලර් 4508 සිට 4510 වටා ඉහළ මට්ටමක පැවතුණා. හෙට දින මාකට් එක විවෘත වීමත් සමග මිලෙහි විශාල වෙනසක් නොමැතිව ආරම්භ වනු ඇත. ගෝල්ඩ් මිල 4440 සහ 4510 අතර දෝලනය වෙන්න වැඩි ඉඩක් තියෙනවා. කෙටි කාලිනව බලද්දී මාකට් එක නැචරල් හෝ තරමක් බුලිෂ් ස්වභාවයක් ගන්න පුළුවන්. තාක්ෂණික විශ්ලේෂණයට අනුව පැය 4 චාර්ට් එකේ ඩාර්ක් ක්ලවුඩ් කවර් රටාවක් නිර්මාණය වී තියෙන නිසා මිල පොඩි කරෙක්ෂන් එකකට යන්නත් ඉඩ තියෙනවා. ප්‍රධාන ප්‍රතිරෝධ මට්ටම තියෙන්නේ 4510 සහ 4517 අතර. ගෝල්ඩ් මිල 4517ට වඩා උඩින් ස්ථාවර වුණොත් මිල 4550 හෝ 4576 දක්වා ඉහළ යන්න පුළුවන්. පහළ ප්‍රධාන සපෝට් එක තියෙන්නේ 4440 හා 4450 අතර වේ. මෙම මට්ටම බිඳුනොත් ගෝල්ඩ් මිල 4375 දක්වා පහළ යාමේ අවදානමක් තියෙනවා. පසුගිය සිකුරාදා නිකුත් වූ ඇමරිකානු රැකියා දත්ත බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වීම නිසා ඩොලරය දුර්වල වී ගෝල්ඩ් වලට බුලිෂ් බලපෑමක් ලැබුණා. වෙනිසුලාව සහ මැද පෙරදිග ආශ්‍රිත දේශපාලන උණුසුම් තත්ත්වයන් හේතුවෙන් ආයෝජකයින් සෙෆේ හේවන් වත්කමක් ලෙස ගෝල්ඩ් වෙත හැරමින් සිටිනවා. ජනවාරි මුල සිදුවන කොමොඩිටි ඉන්ඩෙක්ස් රිබැලන්සිං හේතුවෙන් කෙටි කාලීන විකුණුම් පීඩනයක් සහ අස්ථාවරත්වයක් ඇතිවිය හැක. හෙට දින ආරම්භයේදී ගෝල්ඩ් මාකට් එක 4500ට ආසන්නව ස්ථායීව පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැක. ගෝල්ඩ් මිල 4510 මට්ටම බිඳ දමයිද කියලා විශේෂ අවධානයෙන් බලන්න. බ්‍රේක්අවුට් එකක් නැත්නම් මේ පරාසය ඇතුලේ කෙටි කාලීන ස්කැල්පින් ට්‍රේඩ් කිරීම වඩාත් ආරක්ෂිත වේ. හැම වෙලාවෙම රිස්ක් මැනේජ්මන්ට් අනිවාර්යෙන් භාවිතා කරන්න.